welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ study vlog එකක්. මේක productive study vlog එකක්. මගේ morning and night study routine මම මේකෙන් share කරගන්නවා. ඉතින් මේ දවස්වල ගොඩාක් දවල්ට රස්නීනේ එළියටවත් යන්න බැරි වෙනවා. මාර විදියට ඔලු කැක්කුම හැදෙන පට්ටම රස්නි කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඉතින් ඇත්තටම රස්නි වුණාම මම නම් දවල්ට පාඩම් කරන්න බෑ. මම කරන්නෙත් නැහැ. මට පාඩම් කරන්නත් බෑ. ඒක නිසා මම ගොඩක් වෙලාවට උදේයි රෑ වරුවේ තමයි පාඩම් කරන්නේ. උදේටත් වැඩිය රෑ තමයි පාඩම් කරන්නේ. ඉතින් මම මේ මොනරව වීඩියෝ ක්ලිප් එකට ගන්න යද්දිම ඔන්න මොනර මට බය වෙලා දිව්වා. ඉතින් ඊට පස්සේ ඔන්න පිටිපස්සේ තව මොනරෙක් හිටියා ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් මම ඒක තමයි ඔය zoom කර කර ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ ඒක අරගෙන ආපහු ඇතුළට යන්න හදාදී මෙන්න සමනලයකුත් ඉන්නවා. ඉතින් ඊට පස්සේ මම ඒකගේත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. හැබැයි මේ වේදීත් මේ සමනලයා මැරලා තමයි හිටියේ. ඉතින් මම හිතුවේ ඇත්තටම මේක මේ වහලා ඉන්නවා කියලා. ඒ වුණාට පස්සේ තමයි දැක්කේ මෙයා මැරලා ඉන්නවා කියලා. ඉතින් මැරලා ඉන්න හින්දා මම මේකව අරගෙන ගිහිල්ලා පොතක් අසට දැම්ම වේලෙන්න. ඉතින් ඒක හරිද වැරදිද කියලා දන්නේ නැහැ. කොහොම හරි මේ සමනලයා මැරලා තමයි හිටියේ. ඉතින් දැන් වෙලාව 9:00යි. ඉතින් දැන් තමයි මම ස්ටඩි කරන්න පටන් ගන්නෙ. ඉතින් මේ තියෙන්නේ ස්ටඩි ටේබල් එක. මම ඒක ඔයාලට පෙන්නුවා නේද? මම කලින් තිබිච්ච ස්ටඩි ටේබල් එක නෙමෙයි මම චුට්ටක් මේක මාරු කරා. ඉතින් ඊට පස්සේ තියෙන විදිහ තමයි මේ. ඉතින් මම මේක කලින් ඔයාලට කිව්වා. ඉතින් ඔන්න ඊට පස්සේ අර රස්නි ගතියත් එක්ක අතලට වෙලා පාඩම් කරන්න අමාරු නිසා මම පොඩ්ඩක් එළියට ආවා. ඉතින් පොඩ්ඩක් එළියේ තමයි මම උදේ වරුවේ පාඩම් කරේ. මොකද උදේටත් සාමාන්‍යයෙන් ලාවට රස්නි ගතියක් තියෙනවනේ. දවල්ට නම් කොහොමවත් බෑ. හවසත් ඉතින් 3-4 වෙනකම්ම රස්නි. ඊට පස්සේ තමයි පාඩම් කරන්න පුළුවන්. ඉතින් මම එළියට ඇවිල්ලා මේ ටික බලාගත්තා. මං හිතන්නේ මම මේ වෙලාවේ IT දුකද පාඩම් කරන්න මට හරියට මතකත් නැහැ. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම තමයි like එකකුත් දාලා ඔයාගේ ලස්සන අදහස පහලින් comment කරන් යන්නත් අමතක කරන්න එපා. අනිත් යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ දවස්වල රස්නේ හින්දාද මන් දන්නේ මම පොඩ්ඩක් කියවනවා වැඩි. මේ vlog එකෙත් කියවනවා. ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. මේ රස්නි කාලවලදී තමයි අයිස්ක්‍රීම් වගේ දේවල් මතක් වෙන්නේ. මම සාමාන්‍යයෙන් එහෙම වැඩි අයිස්ක්‍රීම් කන්නේ නැහැ. ඉතින් රස්නි කාලවලදී නම් ඇත්තටම අයිස්ක්‍රීම් එකක් කන්න හිතෙනවා. ඉතින් ඊට පස්සේ මම කාටුන් එකක් තමයි බලන්නේ. මට හරියට මතක නැහැ මම මොකද්ද මේ බැලුවේ කියලා. අර හාවෝ ඉන්න එකක් මොකක් හරි මට ඒක හරියට මතක නැහැ. කොහොම හරි කාටුන් එකක්. නම් මතක නැති වුණාට ඉතින් කාටුන් එක බැලුවා. ඉතින් මම උදේ වරුවේ පාඩම් කරාට පස්සේ අර ටික මම බැලුවනේ ටිකක් වෙලා එළියට ගිහිල්ලා. ඉතින් ඒ ටික පාඩම් කරාට පස්සේ මම ආපහු හවස තමයි පාඩම් කරන්න ගත්තේ. ඉතින් මං කිව්වනේ මං දවල්ට පාඩම් කරන්නේ නැහැ මේ දවස්වල කියලා. ඉතින් ඔන්න දැන් හවස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් දැන් මගේ ඉවනින් සෙෂන් එක පටන් ගන්න තමයි හදන්නේ. දැන් වෙලාව 5යි. ඉතින් පාඩම් කරන්න කම්මැලිද? කරන්න හිතෙන්නෙම නැද්ද? ඉතින් කොහොම හරි වැඩ ටික කරලා ඉවර කරන්න ඕනේ නම් මං ඔයාට පුංචි ට්‍රික් එකක් කියලා දෙන්නම්. ඉතින් ඇත්තටම ඔයා පාඩම් කරන්න කම්මැලි නම් ගොඩාක් ළමයි මොටිවේෂන් එකක් එනකන් ඉන්නේ. ඉතින් මොටිවේෂන් එකක් ආවොත් තමයි එයාලා පාඩම් කරන්න ගන්නෙ. ඉතින් මොටිවේෂන් එනකන් නම් බලන් ඉන්න එපා. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා මොටිවේෂන් ගැන හිතන්නේ නැතුව ඔයා පාඩම් කරන්න පටන් ගන්න ඔයා විසින්ම. එතකොට ඔයා විසින්ම පාඩම් කරන්න පටන් ගද්දී ඔයාවම මොටිවේට් වෙනවා. මං තව ටිකක් බලන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඔයා මොටිවේෂන් එකක් එනකන් නම් බලන් ඉන්න එපා. ඉතින් මම දැන් කියන්නම්කෝ ට්‍රික් එක මොකක්ද කියලා. ඉතින් ඔයා පාඩම් කරන්න කම්මැලි ළමයෙක් කියලා හිතන් ඉන්නවා නම් ඔයා පාඩම් කරන්න කම්මැලි ළමයෙක් නෙමෙයි. ඔයා ඒක පටන් ගන්න කැමති නැහැ. ඒ පටන් ගන්න එක ඔයාට අමාරු වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මේකට ප්‍රධාන හේතුව.
හැබැයි ඉතින් පටන් ගත්තොත් එහෙම ඔයාට ඒක දිගටම කරන් යන්න ආස හිතෙනවා. ඒක නිසා අපි පාඩම් කරන එක චූටි වෙලාවකින් චූටි තැනකින් පටන් ගමු. ඒ කියන්නේ අපි මේක මිනිත්තු 5කින් පටන් ගමුකෝ. ඉතින් මේකට කියන්නේ just 5 minutes rule කියලා. ඒ කියන්නේ ඔයා මේක පටන් ගන්න ඕනේ විනාඩි 5කින්. ඔයා පාඩම් කරන්න පොත අතට ගද්දි හිතන්න මම මේක විනාඩි 5කින් විනාඩි 5ක් පාඩම් කරලා ඉවර කරනවා කියලා. ඊට පස්සේ ඔයාට ඕන නම් ෆෝන් එකකින් හරි ලැප් එකකින් හරි ටයිමර් එකක් දාගන්න පුළුවන් විනාඩි 5ක. ඉතින් ඔයා විනාඩි 5ක් උපරිම ફોකස් එක දීලා ලස්සනට පාඩම් කරගෙන යන්නකෝ. ඊට පස්සේ විනාඩි 5 ඉවර වුණාට පස්සේ ඔයාට හිතෙයි තව ටිකක් මම මේක බලන්න ඕනේ. මං ඔන්න දැන් පාඩම් කරන එකට පාඩම් කරන්න පටන් ගත්තා විතරයි මට තව පුළුවන් කියලා හිතාගෙන තව ටිකක් පාඩම් කරන්න. එතකොට ඔයා අර විනාඩි 5 ඉවර වුණාම අර ටයිමර් එක ඕෆ් කරලා පැත්තකට දාලා දාන්න. ඊට පස්සේ ඔයා කොහොමයි ස්ටාර්ට් එක ගත්තානේ. ඊට පස්සේ විනාඩි 5න් පටන් අරගෙන ඔයා දිගටම ඒක කන්ටිනියු කරගෙන යන්න. ඉතින් ඔයා විනාඩි 5කින් පටන් ගත්තට ඔයා දන්නේම නැතුව ගොඩක් වෙලා ඔයා පාඩම් කරයි. එතකොට ඔයාට කම්මැලි හිතෙන්නේ නැතුව පාඩම් කරන්න පුළුවන්. ඉතින් පාඩම් කරන්න කම්මැලි නම් මේකේ ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ ඔයා ඒ පාඩම් කරන්න පටන් ගන්න නැති එක. හැබැයි මේකට හොඳම විසඳුම තමයි ඔයා චූටි තැනකින් මේ පාඩම් කරන්න පටන් ගන්න එක. චූටි තැනකින් ගත්තාම ඔයා ඒ විනාඩි 5 ඇතුළත හොඳටම ફોකස් එක දීලා පාඩම් කරද්දී ඔයාම මොටිවේට් වෙලා මං තව ටිකක් පාඩම් කරන්න ඕන කියලා හිතලා දිගටම පාඩම් කරගෙන යනවා. ඉතින් ඒක නිසා ඔයා විනාඩි 5ක් පාඩම් කරනවා කියලා හිතාගෙන මේසෙ උඩින් ඉඳ ගන්න. ඊට පස්සේ විනාඩි 5ක් පාඩම් කරද්දී යද්දි වාට හිතේ තව ටිකක් පාඩම් කරගන්න ඕනි කියලා. එතකොට ඔයා කෙලින්ම මොටිවේෂන් වෙලා ඉතුරු ටිකත් පාඩම් කරගෙන දිගටම යයි. ඉතින් විනාඩි 5කින් ඔයාට චූටි ප්‍රමාණයක්නේ පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් හැබැයි තව ඒකේ කරුණු තියෙනවා දැක්කහම ඔයාට හිතෙයි මං අද දවස් ඇතුළත මෙන්න මේක කොහොම හරි ඉවර කරගන්නවා කියලා. ඉතින් ඒ විදිහට ඔයා විනාඩි 5කින් පටන් ගන්න. එතකොට ඔයා ඒ විනාඩි 5 ඇතුළත අර කම්මැලිකම නැති වෙලා ඔයාම මොටිවේට් වෙලා ඔයාට පාඩම් කරන්න හිතේ. ඒක නිසා ඔයා පුංචි තැනකින් පටන් අරගෙන දිගට මේක කන්ටිනියු කරගෙන යන්න. ඉතින් පාඩම් කරන්න කම්මැලි නම් ඔයාට මෙන්න මේ ටිප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහර ළමයි ඉන්නවා පාඩම් කරන්න පොත අතටවත් ගන්නෙ නැතුව. අඩුම තරමේ මේසෙ ගාවටවත් යන්නේ නැතුව කියනවා මට පාඩම් කරන්න බෑ. මට කම්මැලි මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඔයා ඒ පාඩම් කරන එකට කම්මැලි ගතියක් නෙමෙයි ඔයා ගාව තියෙන්නේ. ඔයා ඒක පටන් ගන්න කැමති නැහැ. ඒ කියන්නේ ඔයා පටන් ගන්න කම්මැලි ගතියක් වගේ තමයි තියෙන්නේ. හැබැයි පටන් ගත්තොත් ඔයාට ඒක දිගටම කරන් යන්න පුළුවන්. ඒක නිසා ඔයා චූටි තැනකින් පටන් අරගෙන දිගට මේක කරගෙන යන්න. හැබැයි ඔයා පාඩම් කරන අතරතුර ඔයාට කම්මැලි හිතුනොත් එහෙම ඔයා පුංචි බ්‍රේක් එකක් ගන්න. බ්‍රේක් එකක් අරගෙන ටිකක් වෙලා ඉඳලා රීෆ්‍රෙෂ් වෙලා ඇවිල්ලා ආපහු විනාඩි 5කින් පටන් අරගෙන ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙමනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු.